හෙලෝ යාළුවනේ ඔයගොල්ලන්ට කොහමද? අද මම ඔයගොල්ලන්ව එක්ක කරගෙන යන්නේ මියුසියම් එකකට. මෙතන නම් මාරම ලස්සනයි. හරිම නේචර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච කෞතුකාගාරයක් තමයි මේක. ඔයාලට දැන් මෙතන පේන්න තියෙන්නේ රෂ්‍යාවල මුදුන් මිත්තන්ගේ ගෙදරක් සකස් වූ ආකාරය. ඇත්තම හම් වලින් තමයි අර බ්‍රවුන් බෙයා කෙනෙක් හිටියේ. මේගොල්ලෝ පාවිච්චි කරපු දඩයන් කරන්න කෑම උයන්න පාවිච්චි කරපු දේවල් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝගේ ඇඳුම් පැළඳුම් තියෙනවා. මෙතන තනිකරම කැලේකට ගියා වගේ තමයි මට හිතුනේ. මොකද මේ හැම සතෙක්ම එයාලගේ ඇත්තම හැම කියන්නේ ඒ සතුන්ගේ ඇත්තම හැම භාවිතා කරලා ඇතුළට පුළුම් පුරවලා තමයි මේ සතු ජීවමානව ඉන්නවා වගේ තමයි නිරූපණය කරලා තියෙන්නේ. හරි ලස්සනයි මේ හාවෙම හරිම මේ සුරතා ඉතින් මට ගොඩාක් ආසෙ හිතුණා. මොකද මේ වගේ රටක අපිට ඇත්තටම නේචර් එකක් නැහැනේ. බිල්ඩින්ස් ගොඩක් මැද්ද ඉන්නේ. එහෙම දෙයක් දකිනකොට මාරම ෆ්‍රෙෂ්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා එකින් එකට මම වීඩියෝ කරගෙන ගියා. ලංකාව වගේම තමයි. ඉතින් ගොඩක් කුරුළු ಜಾති එහෙම ඉන්නවා. මේගොල්ලන්ට පේන්නේ මේ කාලෙදී සාමාන්‍යයෙන් ලී ඉරලා ලී වලින් වැඩ කරගෙන ගස් කපලා ඒ දේවල් කරගත්ත විදිහ, ඒගොල්ලෝගේ මෙෂර් කරපු විදිහ, ඒ ගස් කපන ප්‍රදේශ, ඒ කැලෑවල් තියෙන්නේ කොහෙද, ඒවා මෙෂර් කරන විදිහ, ඒ වගේ දේවල් ගොඩාක්ම මෙතන තියෙන්නේ. ගස් කපන මැෂින්ස් ටික. මේ ඔයගොල්ලන්ට පේන්නේ පොඩි පොඩි පැලෑටි, කැලේ තියෙන පැලෑටි ಜಾති, මල් ಜಾති, ඒ වගේ දේවල් මේ හරිය පෙන්වලා තියෙනවා. ඒගොල්ලෝ පුළුවන් තරම් අපිට මේ නේචර් එක කොහොමද කියන එක පෙන්වන්න පරණ දේවල් ගොඩාක් එකතු කරලා තිබ්බා. මේ පේන්නේ අපේ ලංකාව වගේම මෙහෙත් පන් වගේ ಜಾති, ලී වලින්, ලී හැඳි, ඒ වගේ දේවල් යූස් කරලා තමයි ආදි කාලේ කෑම උයලා තියෙන්නේ, පරිභෝජනය කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. එක ඩිසයින්ස් දාලා නිකන් හරිම යුනික්. මේ සුප් ಜಾති එහෙම බොන කප් තියෙනවා, ස්පූන්ස් එහෙම මාරම ලස්සනයි. මේ වලට මිනිස්සු වගේ නිකන් ඩෝල්ස්ලා වගේ තියෙන්නේ. එයාලගේ සේප්පු. ඒ කියන්නේ එක ಜಾති ස්ටෝර් කරන්න ඒගොල්ලෝ ඒවා එක උඩින් අරලා ඒකට දාන්න පුළුවන්. එක දේවල්. මේ ගොඩක් තියෙන්නේ ෆොටෝස් තියෙන්නේ මේ වුඩ් කට් කරපු ඒ මැෂින් ඒ වගේ ඇදගෙන ගියපු ඒ වගේ. මෙතන තියෙන්නේ එක ಜಾතියේ සීඩ්ස් වර්ග මෙහි තියෙනවා. වී තිබ්බා, තල තිබ්බා, ඒ වගේ දේවල් අපි දන්න දේවලුත් තිබ්බා. මේ තියෙන්නේ ඇත්තරම ඇග්‍රිකල්චර් වලට අදාළ පොළව හාරන දේවල්, ඒ බඩු ඒ දේවල් ටික. මෙන්න ආදි කාලේ ෆෝන් එකක් තිබුණා. ඒව දකින්නකොට හරිම ලස්සනයි. මේ ඉන්නේ මෙහි පොලිස් කිට් එක. මේ ක්‍රුමීන් ಜಾති තිබුණා. මේ පරිසරයේ ඇහිඳගෙන ආපු රියල් මැරිච්ච ක්‍රුමීන් ಜಾති. ගස් හැදෙන විදිය, ගස්වල අරටු තියෙන විදිහ, තනිකරම කැලේක අපිට දකින්න ලැබෙන විශේෂ දේවල් තමයි මෙතන තිබුණේ. මේ තියෙන්නේ අම්මෝ මෙතන මාරම ලස්සනයි. මේ ගෝනෙක් ඉන්නවා අන්තට්ටුව හරිම ලස්සනයි. එතන මාර රියල්ටි එකක් තිබුණේ. වරුකෙක් ඉන්නවා. තව දිවියෙක් කියන්නේ අපේ ලංකාවේ ඉන්න දිවියට වඩා වෙනස්. මෙයා නිකන් පෝසයි දිවියයි දෙකම මික්ස් වෙච්ච වගේ කෙනෙක්. එතකොට ඒගොල්ලොන්ට උගුල් අඩරපුවා. ඒ කියන්නේ මේගොල්ලොන්ව දඩයක් කාරයෝ මේ අල්ලපු විදිහ, ඒ බඩු බාහිර ආදී ඔක්කොම. මේ ආයිමත් බ්‍රවුන්ස් බෙයාලා ඉන්නවා. මොකද මේගොල්ලොන්ගේ ජාතික සත්වයා බ්‍රවුන් බෙයා. මේ ඉන්නේ වුඩ් කටර් කෙනෙක්. එයා මේ ගස් කපනවා කියලා ඒ ගස්වල අතුත් එක්කම දාලා තිබුණා. එක බිම්මල් වර්ග මේ වගේ ලස්සන දේවල් ගොඩාක් තිබ්බා එතන.